සුබ දැසනක් සියලුම දෙනාට. සුබ දැසනක් සියලුම දෙනාට. තරහෙන් වගේ කිව්වේ. ගඟක් මුහුදට ගලා යනු මිස මුහුද නැත ගඟ ළඟට එන්නේ. වැලක් ගසකට එති යනු මිස මොන වැලද ගහ ඇදලා ගන්නේ. දියුණුවේ මන් සොයා යනු මිස නොමැත දියුණුව ළඟට එන්නේ. දැන උගත් කෙනෙක් පමණයි ජීවිතේ මේ රහස දන්නේ. අති පූජනීය අති වන්දනීය අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. කීර්තිමත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යාපීඨයේ ගරු පීඨාධිපතිතුමනි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අපහිතවත් අශිරන්ත හිංකෙන්ද මැතිතුමනි, අද දින අපේ සමුළුවේ ගරු සභාපති ලේකම්තුමා ඇතුළු සියලුම නිලදරුවනි, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම සමාජීය බවතුනි, පරිපාලන නිලදරුවනි, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සමාජීය බවතුනි, මේ සභාවේ සිටින වැදගත්ම පිරිස ටිකක් අඩු වුණත් අපහිතවත් විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂක. හරිම ලස්සන දවසක්, හරිම සුන්දර උදෑසනක්, හරි අපූර්ව කොන්ෆරන්ස් එකක්, සම්මන්ත්‍රණයක්, සමුළුවක් දිගහැරෙන මොහොතක්. පිටාතුමනි, ඇත්තටම ශාලාවට ඇතුළු වුණාම මට පොඩි ඉරිසියාවකුත් හිතුණා. මම ඉගෙන ගන්න කාලේ මේ විශ්වවිද්‍යාලේ මට මෙහෙම සමුළුවක් තිබුණා නම් සමහර විට අද මේ අවස්ථාවට සම්බන්ධ කරගන්න මීට වඩා පොඩ්ඩක් අමාරු වෙන්න ඉඩ තිබුණා. ආචාර්ය සැමුවෙල් ජොන්සන් මහත්මයා කියනවා විශ්වවිද්‍යාලයක් කියන්නේ එකිනෙකට බැඳුණු මධ්‍යස්ථාන තුනක එකතුවක්. එකක් තමයි රටකට අවශ්‍ය වෘත්තිකීන් බිහි කරන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්. ඒ වගේම නිදහස් චින්තනයේට මඟ පාදන සංස්කෘතික මධ්‍යස්ථානයක්. ඒ වගේම රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන, සමාජයේ ප්‍රශ්නවලට විසඳුම් හොයන පර්යේෂණාගාරයක්. ඔබ ඒ අදහසට මොනතරම් අපූර්ව අර්ථයක් එකතු කරන්න හදනවද? මගේ අදහස විශ්වවිද්‍යාලය කියන්නේ පර්යේෂණ කරන තැනක් නෙමෙයි, පර්යේෂණාගාරයක්මයි. ළමයි සහ ගුරුවරු එකතු වෙලා රටේ ප්‍රශ්නවලට, සමාජයේ ප්‍රශ්නවලට උත්තර හොයන තැනක් විශ්වවිද්‍යාලය කියන්නේ. හරි අපූර්ව තේමාවක් ඔබ තෝරගෙන තියෙනවා. From inquiry to impact. මොනතරම් අපූර්වද? පිටාතුමා කතා කරනකොට මට හිතෙනවා මට කතා කරන්න දෙයක් නැති වෙයි, මගේ කතාව එතුමා කළා කියලා. නේද? ඕනෑම පරිශ්‍රණයක් පටන් ගන්නේ ඉන්ක්වයරි එකකින්, විමසීමකින්, ප්‍රශ්නයකින්, කුතුහලයක් තියෙන්න ඕන. මේ ලෝකෙට බිහි වෙච්ච නව නිපුවම හැම එකක්ම බිහි වුණේ මේ කුතුහලය නිසා, ප්‍රශ්න නැගුණ නිසා. ඇපල් ගහින් ඇපල් ගෙඩිය බිමට වැටෙන්නේ නැතුව ඇයි ඕක උඩට ගියේ නැත්තේ? ඇයි පැත්තට ගියේ නැත්තේ? කියලා අයිසැක් නිව්ටන් ප්‍රශ්න කළා. ඒක ප්‍රශ්න කරන් නිර්භීත වුණා. ඒ නිසා අපිට ගුරුත්වාකර්ෂණ බලය හම්බ වුණා. නේද? කොහොමද රැහන් දිගේ දත්ත තොරතුරු අපි නොදන්නා, පරතරක් නොතරන පෙනෙන තැන් වලට යවන්නේ කියලා මිනිස්සු, අතීතයේ හිටු මිනිස්සු ප්‍රශ්න කළා, කතා කළා. ඒ නිසා අප දන්නා ඉතිහාසය තුළ මෑතකදී බිහි වෙච්ච වැදගත්ම ඩිස්කවරි එක, අන්තර්ජාලය, වර්ල්ඩ් වයිඩ් වෙබ්සයිට් එක අපිට හම්බ වුණා. 1940 ගණන් වල මුල් භාගයේදී ඇයි පොහොසත් දරුවන්ට විතරක් ඉගෙන ගන්න පුළුවන්? ඇයි පොහොසත් දෙමව්පියන්ගේ දරුවෝ විතරක් හොඳ පාසල් වලට යන්නේ කියලා ආචාර්ය C.W.W. කන්නකර මහත්මයා ප්‍රශ්න කරපු නිසා අපිට නිදහස් අධ්‍යාපනය ලැබුණා. ඒ නිසා පරිශ්‍රණයේ ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. ඔබ නිර්භීත වෙන්න ඕන. පරිශ්‍රණයක් පටන් ගන්නේ ප්‍රශ්න කිරීම තුළින්. තියෙන තත්වයට ඔබ බාධා කරන්න. ඒ වගේම හැබැයි නිකම් ප්‍රශ්න කළාට වැඩක් නෑ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ඒකේ ඉම්පැක්ට් එක. ඉම්පැක්ට් එක මොකක්ද? ඉම්පැක්ට් එක සමාජයේ තියෙන ප්‍රශ්නයක්, ගැටලුවක් විසඳන්න ඒකෙන් පුළුවන්කමක් තියෙන්න ඕන. ඉතින් සමහරු කියනවා පර්යේෂණයක ප්‍රධාන අරමුණු 3ක් තියෙනවා කියලා. පරිචයනයක් කිරීම අපි බලාපොරොත්තු වෙන අරමුණු ඔබ්ජෙක්ටිව් 3ක් තියෙනවා. මොකක්ද? එකක් තමයි නව දැනුම උත්පාදනය කිරීම, අලුත් දැනුම සොයා ගැනීම. ඒක හොඳයි. ඒ වගේම තියෙන දැනුම යාවත්කාන කිරීම, නැත්නම් තියෙන දැනුම ටෙස්ට් කිරීම, වෙරිෆයි කර ගැනීම.
ඒ වගේම වැදගත් එක තමයි රටේ පවතින සමාජයේ පවතින අපේ පවතින ප්‍රශ්න වලට විසඳුම් සෙවීම. හැබැයි මම කියනවා පරිශ්‍රණයක තියෙනවා නම් ඔය මොන වුණත් ප්‍රධානතම අරමුණ වෙන්න ඕන රටේ සමාජයේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීම. එහෙම නැතිනම් ඒ පරිශ්‍රණයෙන් ඇති වැඩක් මොකද්ද? දරුවනේ ඔබ දන්නවද ඔබ ඔය ලියන ඔබේ පරිශ්‍රණ නිබන්ධයේ සෑම පිටුවක්ම ඔබ ලියන්නේ අර ගිනි ගහන අවුවේ පොළොවත් එක්ක පොරබදන ඒ ගොවි ප්‍රජාවගේ දහඩියෙන්. ඔබේ පරිශ්‍රණ පත්‍රිකාවේ ඔබ සෑම පිටුවක්ම ලියන්නේ අර උදෙන්ම නැකිලා කහට කෝප්පයකින් සෑහීමකටපත් වෙලා අර තේ ගහ වටේ යන අර දුප්පත් අම්මගේ මහන්සියෙන්. ඔබේ සෑම පිටුවක්ම ලියන්නේ හිරු වැටෙන්නත් කලින් රබර් ගහ වටේ ගිහිල්ලා බින්දුව එකතු කරන ඒ දුප්පත් සීයාගේ දෑතේ හයියෙන්. ඔබේ සෑම පිටුවක්ම ලියන්නේ පරක් තෙරක් නොපෙනෙන මහා මුහුදේ ගැඹුරු මිහිදේ අවදානම තියාගෙන ජීවිත ආසාව පරදුවට තියලා අර දැල වීසි කරන ඒ ප්‍රජාවගේ මහන්සියෙන්. ඔබේ පරිශ්‍රණ පත්‍රිකාවේ සෑම පිටුවක්ම ලියන්නේ අඩි 1000ක් නෙමෙයි අඩි 2000ක් 3000ක් විතර පොළොවෙන් යට ගැඹුරේ ඝන අන්ධකාරයේ දැඩි අවදානමක් අරගෙන කරුවලේ මිනිරන් හොයන ඒ කම්කරුවන්ගේ දෑතේ හයිය. ඒ අයට අපි දෙන තෑග්ග මොකක්ද? ඒ කිසි කෙනෙකුට ඔබ මේ අද වාඩි වෙලා ඉන්න ශාලාවට එන්න පුළුවන්ද? එයාලා තමයි ඔබේ පරිශ්‍රණයේ සැබෑ අයිතිකරුවෝ. සැබෑ අයිතිකරුවන්ට මොනවද තියෙන්නේ? මොනවද දෙන්නේ අපි? නැහැ. ඔබේ පරිශ්‍රණ වලින් එයාලට පුළුවන් කමක් තියෙනවා නා ප්‍රයෝජනයක් ගන්න. එයාලගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්න ඕන. එයාලගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබුණ නැතිනම් ඔබට ලැබුණ අවස්ථාවට ඔබ සාධාරණයක් ඉටු කළා නැහැ. එයාලට ඔබට වගේ අවස්ථාවක් ලැබිලා නැහැ. එයාලා කවදාකවත් මේ විශ්වවිද්‍යාලයට දේශන ශාලාවට පියනගෙන එකක් නැහැ. හැබැයි එයාලා තමයි ඔබේ පරිශ්‍රණය කරන්න ඔබට උදව් කළේ. ඒ වෙනුවෙන් ඔබ මොනවද දෙන්නේ? ඒක තමයි වැදගත්කම පිටාතුන් ඉම්පැක්ට් එක. ඉම්පැක්ට් එක කියන්නේ සමාජයට ඉම්පැක්ට් එකක් තියෙන්න ඕන. එයාලගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්න ඕන. මොකද්ද ඔබ දෙන විසඳුම? කොයි විදියට ඔබ වැඩ කළොත් හරිද? ඔබ හොඳ පරිශ්‍රකෙක් වෙන්න පිටා අපේ උපවිතුමා කිව්වා. හැබැයි ඔබ හොඳ පරිශ්‍රකෙක් වෙලා එතනින් අතර වෙන්න එපා. ඔබ හොඳ පරීක්ෂකෙක් වුණොත් අනිත් ඇයිට වැඩේ මොකක්ද? ඔබ දක්ෂ පරීක්ෂකෙක් වුණොත් අනිත් ඇයිට වැඩේ මොකක්ද? ඒ ඇයිට වැඩක් නැහැනේ. ඔබ දක්ෂ පරීක්ෂකෙක් නෙමෙයි, හොඳ පරීක්ෂකෙක් නෙමෙයි, ඔබ වෙන්න ඕන වටිනා කියන පරීක්ෂකෙක්. ඔබ වටින්න ඕන ඔබට මේ උගන්වන්න මහන්සිච්ච මේ මිනිස්සුන්ට. ඔබ වටින්න ඕන ඔබේ රත්තරන් අම්මට තාත්තට වටින්න ඕන. ඔබ වටින්න ඕන ඔබේ නංගිට මල්ලිට අයියට අක්කට වටින්න ඕන. ඔබ වටින්න ඔබේ නැන්දට මාමට ආච්චිට සීයට නෑදෑයන්ට හිතමිතුරන්ට වටින්න ඕන. ගම්මැසියන්ට රටවැසියන්ට වටින්න ඕන. ඔබ වටින්න ඕන ඔබට උදව් කරපු ඉගෙන ගන්න උදව් කරන පරිශ්‍රණය කරන්න සල්ලි දෙන මේ දුප්පත් මිනිස්සුන්ට වටින්න ඕන. එහෙම නැතිනම් ඔබ ගැන ඒගොල්ලෝ කතා කරාවිද නේද? දවසක් පීටාතුනි මම ගියා කොළඹ විශ්වවිද්‍යාලයට. කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙනවා නීති පීඨයත් පුස්තකාලයත් අතර ලොකු කැන්ටින් එකක්. ඒකේ ලොකු ශාලාවක් තියෙන. ශාලාව ඉස්සර ගහලා තිබුණා. මේ වගේ බිත්තියක් තියෙනවා ලොකු අකුරෙන් ගහලා තියෙනවා. මම හිතන්නේ මාසි සංගමය වෙන්නේ නැති ඒක ගහන්න නැති කියලා මට හිතුණා. හැබැයි කවුරු ගියොත් හරිම අපූර්ව අදහසක් ඒකේ පළ වෙලා තිබුණා. මට ඒක ඒ වෙලාවෙම මතක හිටියා. ඒක ඔබට කියන්න ඕන. ඒක ගහලා තියෙනවා මෙහෙම. තමා ගැන පමණක් හිතන ඕනෑම ආත්මාර්ථකාමියෙකුට උගතෙකු හෝ දක්ෂ කවියෙකු හෝ සිල්වත් තාපසයෙකු විය හැක. හැබැයි ඔහුට ශ්‍රේෂ්ඨ මිනිසෙකු විය නොහැක. එහෙමනම් ශ්‍රේෂ්ඨත්වයේ සඳහා වැදගත් වෙන්නේ මොකක්ද? ශ්‍රේෂ්ඨත්වයේ සඳහා වැදගත් වෙන්නේ පරාර්ථකාමීත්වයමයි. වෙන දෙයක් නෙමෙයි. ඔබ වැඩිදුර යන්න එපා පරිශ්‍රකවරුනි. ඔබ කොහොමද පරිශ්‍රකෙක් වෙන්නේ? ඔබ මොනවද කරන්න ඕන? කොයි විදිහටද ලෝකේ දකින්න ඕන? කොයි විදිහට ප්‍රශ්න වලට ඔබ පිළිතුරු සොයන්න ඕන? කොයි විදිහට ප්‍රතිඵලද ඔබ ගන්න ඕන? මේ සම්බන්ධයෙන් ඔබට හරි අපූර්ව කතාවක් කියලා දීලා තියෙනවා. වැඩි ඈත කියන්න ඕනේ. අපේ විශ්වවිද්‍යාලයේ ආදිකර්තෘ අපේ අතිපූජනීය වන්දනීය අතිගරු වැලිවිටිය ශ්‍රී සෝරත හාමුදුරුවෝ. උන්වහන්සේ කියනවා අපේ විශ්වවිද්‍යාලයේ පරමාර්ථය මොකක්ද කියලා. ඒ පරමාර්ථය නම් අමතක කරන්න එපා. කොහේ ගියත් මොනවා කළත් ඒ පරමාර්ථයත් එක්ක යන්න. ඒක අරගෙන යන්න. උන්වහන්සේ කියනවා මෙම විශ්වවිද්‍යාලයෙන් පොතේ ගුරුන් පිරිසක් බිහි වේවායි අපේක්ෂා නොකරමු.
පොතේ ගොරෙක් වෙලා රිසර්ච් එකක් කරන්න පුළුවන්ද? පරිශීලනයක් වෙන්න පුළුවන්ද? කියන දේ එසේම පිළිගන්න විවේචනයේට අකමැති පිරිසක් අපි බලාපොරොත්තු නොවෙමු. කියන දේ ඒ විදිහට පිළිගන්නවා නම් විවේචනයේට අකමැති නම් පරිශීලනයක් වෙන්න පුළුවන්ද? නේද? පරිශීලනය නිතරම විවේචනශීලීව බලන්න ඕන. හොඳ නරක දෙකම කියන්න ඕන. හොඳ අගුණ වසාගෙන හොඳ ගුණ රුවා දක්වන කුහකින් පිරිසක් බලාපොරොත්තු වෙනවා. අපි රිසර්ච් එකේදී හොඳ දැන් නරක දෙකම කියනවානේ. අපි සාහිත්‍ය විමර්ශනයේදී අපිට පක්ෂ දේවල් සහ අපක්ෂ දේවල් අපි දෙකම ගන්න ඉපෑ. නේද? ඒ වගේම උන්වහන්සේ කියනවා විනෝද නොවන බර කල්පනාවේ යෙදෙන තාපසින් පිරිසක් බලාපොරොත්තු නොවෙමු. නැවෙන් ගොඩ බෑ හැටියේ භාණ්ඩමෙන් මේ රට සංස්කෘතිය නොහඳුනන කුහක රූකඩ පිරිසක් බලාපොරොත්තු නොවෙමු. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විනෝද විය යුතුය, විවේචනශීලී විය යුතුය, ගවේෂී විය යුතුය. ඒ සෑම තැනම සත්‍ය විතිය, සભ્ય විතිය, සීමාන්තික නොවිය යුතුය. මේ තමයි සෝරත දර්ශනය. මට හිතෙනවා උන්වහන්සේ අද අපි පරිශීලකේ කොයි විදිහ විය යුතුද කියන එක මීට අවුරුදු දශක 6කට 7කට කලින් දැකලා තියෙනවා. වෙන දෙයක් ඕනේ නැහැ. උන්වහන්සේ දෙසූ විදිහට අපිට පුළුවන් නම් කටයුතු කරන්න මට හිතෙනවා අපිට ලැබුණ අවස්ථාවට අපි සාධාරණයක් ඉටු කරනවා කියලා. පීඨතුමනි අද ඔබතුමාගේ අනුමැතිය අනුව සභාපතිතුමා මට ප්‍රමුඛ දේශනයේ මුඛ්‍ය දේශනය කරන්න ආරාධනය කරන්න කිව්වපු කතාව නම් මේ කතාව නෙමෙයි. මට කිව්වේ කොහොමද අපේ දරුවන් යන්නේ රැකියා ලෝකයට ගියාට පස්සේ ඒගොල්ලෝ කොයි විදිහට කටයුතු කරන්න ඕන මොනවද කරන්න ඕන කියන එක කතා කරන්න. නිසා දැන් තමයි මගේ කතාව පටන් ගන්නෙ. හොඳයි සමා වෙන්න මම ලැබිලා තියෙන කාලය තුල ඉතා ඉක්මනින් මගේ කතාව මම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දරුවනි ඔබ දැන් සූදානම් වෙන රැකියා ලෝකයට යන්න. ඔබ ඔය කරන පර්යේෂණයේ පිළිබඳ ඔබ ලබා ගන්නා මේ දැනුම කුසලතාවය ඔබට වැදගත් වෙයි. ඔබ රැකියා ලෝකයට ගියාට පස්සේ රැකියා ලෝකයේ ඔබ සාර්ථක පුද්ගලයෙක් වෙන්න සාර්ථක විද්‍යාර්ථියෙක් අනිවාර්යයෙන්ම ඔබ යන ආයතනවල තැන්වල ප්‍රශ්න තියේ ගැටලු තියේ විසඳුම් හොයාගන්න බැරි. ඒ නිසා අපිට විසඳුම් හොයාගන්න අපහසු ප්‍රශ්න වලට විසඳුම් හොයන්න තමයි අපි පර්යේෂණ කරන්නේ. එහෙම නැත්නම් විසඳුමක් තියෙනවා නම් අපි පරීක්ෂණ කරන්න ඕනේ. ඒක අපිට ඒ දැනුම පාවිච්චි කරන්න පුළුවන්. අච්චර මහන්සි වෙන දෙයක් නැහැ. හැබැයි දැනුම අපේ පවතින දැනුම මගින් අපේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න බැරි නම් අපි පරීක්ෂණ කළ යුතුයි. පරීක්ෂණ දැනුම ඉතාමත් වැදගත් වෙයි. හැබැයි ඔබට මම කියන්න කැමති පුංචි අවවාද පහක් දෙන්න කැමති. ඔබ දැන් රැකියා ලෝකයට යන්න ඉන්නේ. පැන්සල් හදපු කර්මාන්තශාලා හිමියා පැන්සල් හදලා ඉවර වෙලා පැන්සල් වැඩ ලෝකයට යවන්න කලින් අපි හාමුදුරනේ පැන්සලට කියනවා මෙහෙම. පැන්සල මම දැන් ඔබ වැඩලෝකෙට යවන්නයි හදන්නේ. හැබැයි පැන්සල මම ඔබ වැඩලෝකෙට යවන්න කලින් මම කැමති ඔබට පුංචි අවවාද පහක් දෙන්න. මේ අවවාද පහ කිසිම දවසක අමතක කරන්න එපා. මේ ලෝකේ තියෙන හොඳම පැන්සල වෙන්න ඔබට මේ අවවාද පහ වැදගත් වෙයි. පීඨතුමනි මට හිතෙනවා මේ කර්මාන්තශාලා හිමියා පැන්සලට දුන්නු අවවාද පහ අද ඔබේ පීඨේ ඉන්න රැකියා ලෝකයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන සූදානමින් ඉන්න මේ විද්‍යාර්ථීන්ට ප්‍රයෝජනවත් වෙයි වැදගත් වෙයි. මොකද්ද පළවෙනි අවවාදය? පැන්සලට කියනවා. පැන්සල ඔබට ගොඩක් ශ්‍රේෂ්ඨ දේවල් කරන්න පුළුවන් වෙයි. විශිෂ්ට නිර්මාණ කරන්න පුළුවන් වෙයි. හැබැයි පැන්සල ඒ ශ්‍රේෂ්ඨ දේවල් කරන්න පුළුවන් වෙන්නේ විශිෂ්ට නිර්මාණ කරන්න පුළුවන් වෙන්නේ ඔබ කාගේ හරි අතක රැඳුනොත් විතරයි. ඒ නිසා ඔබ කාගේ හරි අතක රැඳෙන්නම ඕන. මොන තරම් අපූර්ව කතාවක්ද? පැන්සලට මොන තරම් විශ්වකර්ම වැඩ කරන්න පුළුවන්ද? මොන තරම් ශ්‍රේෂ්ඨ දේවල් කරන්න පුළුවන්ද? හැබැයි මේ විශිෂ්ට නිර්මාණ, ඒ ශ්‍රේෂ්ඨ දේවල් කරන්න පුළුවන් වේද කාගේ හරි අතක රැඳුනේ නැත්තම්? නැහැ, කාගේ හරි අතක රැඳෙනවා. ඒ නිසා දරුවනේ ඔබ මානසිකත්වයක් හදා ගන්න ඕන. ඔබේ තියෙන මේ දැනුමින් ප්‍රයෝජනෙ ගන්න, කුසලතාවෙන් ප්‍රයෝජනෙ ගන්න, කා යටතේ හරි වැඩ කරන්න. සමහර විට ඔබ ඔබේම ආයතනය පටන් ගන්න පුළුවන්. කමක් නැහැ ඒකට. ඒක වඩා හොඳයි. මොකද අධ්‍යාපනයේ පරමාර්ථයෙන් රැකියාව සොයන පිරිසක් බිහි කිරීම නෙමෙයි, රැකියාව නිර්මාණය කරන පිරිසක් බිහි කිරීම. එහෙම හම්බුනේ නැත්නම් එහෙම කරන්න බැරි නම් ඔබ කාගේ හරි අතක වැඩ කරන්න මානසිකත්වයක් හදාගත යුතුයි. හැබැයි මම ඔබෙන් ඉල්ලනවා දරුවනේ නිකම්ම නිකන් අතක රැඳිලා ඉන්න එපා. ඔබ මේ දැනුවෙන් ප්‍රයෝජනය ගන්න, කුසලතාවයෙන් ප්‍රයෝජනය ගන්න, නිර්මාණශීලීත්වයෙන් ප්‍රයෝජනය ගන්න ඔබ අවස්ථාවන් හොයාගෙන යන්න ඕන. ගොඩක් අය කියනවා අපි කොච්චර ඉගෙන ගත්තද විශ්වවිද්‍යාලේ, අපි කොච්චර දේවල් දන්නවද, හැබැයි අපිට ඒවෙන් ප්‍රයෝජනය ගන්න අවස්ථාවක් නැහැනේ. මේ තරම් ලොකු බොරුවක් මේ ලෝකේ තවත් ඇත්තේ නැහැ පීඨාචාර්යතුමනි.
මතක තියාගන්න දරුවනේ ඔබ ජීවත් වෙන්නේ මේ අවස්ථාවන්ගෙන් පිරුණු ලෝකයක. අවස්ථාවක් නැහැ කියන එක තරම් බොරුවක් තවත් ඇත්තේ නැහැ. ඔබ රස්සාවක් හොයන්න එපා, රැකියාවක් හොයන්න එපා. ඔබ හොයාගන්න අවස්ථාවක්. ඔබ අවස්ථාවක් හොයාගත්තොත් ඒක අනිවාර්යයෙන්ම ඔබ රැකියාව බවට පත් කරගන්න පුළුවන්. රැකියාව අඩු වෙන්න පුළුවන්. හැබැයි අවස්ථාවන් නම් ඕන තරම් තියෙනවා. You have to have abundance mentality. Poverty mentality එක නෙමෙයි. abundant mentality. පිටත්මත් කිව්වා growth mentality එක තියාගන්න කියලා. බොහොම හොඳයි. බොහොම අපෝරයි. ඒක අවශ්‍යයි අපිට. ඒ නිසා දුප්පත් මානසිකත්වයක් ඇති කරගන්න එපා. හැමෝටම ඕන තරම් තියෙනවා කියලා හිතන්න. හැමෝටම ඕන තරම් තියෙනවා කියලා හිතන්න. ඔබටත් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා හැබැයි ඔබ දරුවනේ ගිහිල්ලා නිකන් ඔබට කියනවා වෙනුවට වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබ අහලා තියෙනවද මාටින් ලූතර් කින් මහත්මයා ගැන? මාටින් ලූතර් කින් මහත්මයා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඔබ මොනවද කරන්නේ? මොනවා වුණත් කමන්නේ ඒ කරන දේ ආසාවකින් කරන්න. මොනවද කරන්නේ? මොන වුණත් කමන්නේ ඒ කරන දේ සතුටකින් කරන්න. මොනවද කරන්නේ? මොන වුණත් කමන්නේ ඒ කරන දේ හෘදයාංගමකින් කරන්න. කොහොමද එහෙම කරන්නේ? හරියට අර බිතෝන් පියානෝ වාදනය කරනවා වගේ. ඔබ රැකියාව ලෝකෙට ගිහලා ඔබ රැකියාව කරන්න ඕන දරුවනේ කොහොමද බිතෝන් පියානෝ වාදනය කරනවා වගේ. බිතෝන් කියන්නේ කවුද? බිතෝන් කියන්නේ මේ ලෝකෙට පහළ වෙච්ච දක්ෂ සංගීතඥයෙක්. ඔහු තරම් අපූර්වවට පියානෝ වාදනය කරන්න පුළුවන් කෙනෙක්. ඔහුගෙන් පස්සේ මේ ලෝකයේ ඉපදුන්නේ නැහැ කියන එකයි මිනිස්සුන්ගේ විශ්වාසය. කොහොමද ඒ තරම් අපූර්වට පියානෝ වාදනය කරන්නේ? ඔහු පියානෝ වාදනය කරන්නේ දක්වන්නේ අපි හඳුන් පුදුමාකාර ආසාවක්, පුදුමාකාර සතුටක්, පුදුමාකාර කැපවීම, පුදුමාකාර හෘදයාංගම තමයි ඔහු පියානෝ වාදනය කරන්නේ. ඔබ ඔබේ රැකියාව කරන්න ඕන කොහොමද? හරියට අර මයිකල් ආන්ජලෝ චිත්‍රයක් පහට කරනවා වගේ. කවුද මයිකල් ආන්ජලෝ කියන්නේ? මයිකල් ආන්ජලෝ කියන්නේ මේ ලෝකෙට පහළ වෙච්ච දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඔහු තරම් අපූර්වවට සිතුවම් නිර්මාණය කරන්න පුළුවන් කෙනෙක්. ඔහුගෙන් පස්සේ තවමත් ලෝකෙ බිහිවුන්නේ නැහැ කියන එකයි මිනිස්සුන්ගේ අදහස. කොහොමද ඒ තරම් අපූර්වව සිතුවම් නිර්මාණය කරන්නේ? ඔහු චිත්‍ර අඳින දක්වන්නේ පුදුමාකාර සතුටක්, පුදුමාකාර ආසාවක්, පුදුමාකාර සන්තෝෂයෙන් තමයි සිතුවම් නිර්මාණය කරන්නේ. ඔබත් අන්නේ වගේ. ඔබත් ඔබේ රැකියාව කරන්න ඕන. රැකියාව ලෝකෙට ගියාට පස්සේ අර මයිකල් ආන්ජලෝ චිත්‍රයක් පාට කරනවා වගේ දැවෙන ආසාවකින්. ඔබ පාරතු ගන්නෙක් වෙන්න පුළුවන්. කමක් නැහැ ඒකට. කමක් නැහැ ඒකට. හැබැයි ඔබ පාරතු ගන්න ඕන කොහමද? මයිකල් ආන්ජලෝ චිත්‍රයක් පාට කරනවා වගේ. ඔබ පාරතු ගන්න ඕන කොහමද? බිතෝන් පියානෝ වාදනය කරනවා වගේ. මේ විදිහට ඔබ පාරතු ගෑවොත් ඔබ නැති දවසක මිනිස්සු කියයි මේ වගේ පාරතු ගන්නෙක් හිටියා. ඒ තරම් අපූර්ව පාරතු ගන්න ඕගෙන් පස්සේ වෙන කිසිම කෙනෙකුට බැරි වුණා. මොනතරම් අපූර්ව අදහසක්ද? දෙවෙනි මූලධර්මයේ පැන්සල ඔබ ලියනකොට ඔබ මොට වෙනවා. මොට වුණාම ඔබට ඔබේ රාජකාරී හරියට කරන්න බැරි වේවි. එවිට ඔබේ ස්වාමියා උල් කරයි. හැබැයි පැන්සල උල් කරනකොට රිදෙනවා. රිදුනට පැන්සල මේ උල් කරන්නේ ලෝකේ තියෙන හොඳම පැන්සල බවට පත් කරන්න. ඒ නිසා මේ මොහත් කිරීමේ වේදනාකාරී අත්දැකීම සුබවාදීව දකින්න විඳ ගන්න. මොනතරම් අපූර්ව කතාවක්ද? දරුවනේ ඔබ දන්නවද ගොඩක් පාරිභෝගික භාණ්ඩ වලට එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා. ඒ වගේම එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා අපේ සර් අපේ දැනුමට. දැනුම සදාකාලික නැහැ. ඔබ අහලා ඇති හෙන්රි ෆෝඩ් මහත්මයා ගැන. හෙන්රි ෆෝඩ් මහත්මයා ඔහුගේ ඉංජිනේරුවන්ට ෆෝඩ් කෝපරේෂන් එකේ ඉංජිනේරු මහත්මුන්ට නිතරම කියපු කතාවක් තියෙනවා. ඉංජිනේරු මහතුරනේ ඔබේ ඉංජිනේරු උපාධිය වළංගු වෙන්නේ අවුරුදු 3කට විතරයි. මොනතරම් අපූර්ව කතාවද? සත්‍ය කතාවක්ද? අවුරුදු 3කින් පස්සේ ඒ දැන් මේ වැඩක් නැහැ. එදා කාර් හදපු තාක්ෂණය නෙමෙයි අද හදන්නේ. එදා තාක්ෂණයෙන් අද වැඩ කරන්න බෑ. පරිගණක තාක්ෂණය කොතරම්නම් ඉක්මනින් වෙනස් වෙනවද? මම පරිගණක ඉගෙන ගන්නකොට විශ්වවිද්‍යාලයට ඇහිලා තමයි ඉගෙන ගත්තේ 1 2 3 ලෝටස් කියලා පැකේජ් එකක්. අද එහෙම එකක් කුණු බකට් එකේවත් නැහැ. ඒ නිසා යාවත් කාලන වෙන්න. ඔබ වෙනුවෙන් ඔබේ ස්වාමියා, ඔබේ ආයතන ප්‍රධානියා ඔබ විවිධ වැඩමුළු වලට විවිධ පුහුණු වැඩසටහන් වලට ඔබ යොමු කරයි. ඒ වෙලාවේ ඔබට කිසියම් ප්‍රමාණයක පීඩනයක් දැනේ. හැබැයි මෙහෙම කරන්නේ ඔබේ හොඳට. ඔබ ඒක සුබවත් දකින්න. හැබැයි ඔබේ ආයතනයේ ඔබේ ස්වාමියා ඒ දේ කලේ නැතිනම් ඔබේ දැනුම යාවත් කරගත් නැත මේක ඔබේ පෞද්ගලික වගකීමක් වෙනවා. ඔබ පෞද්ගලිකව හරි ඔබේ දැනුම යාවත් කරගන්න මතක තියාගන්න පිළිණු දැනුමකින් ඇති වැඩක් නැත. You have to be updated. ඒ නිසා දරුවනේ මම යෝජනා කරනවා ඔබට try to be a continuous learner. ඒ නිසා ඉගෙන ගන්න එක නම් කිසි දවසක නතර කරන්න එපා. ඉගෙන ගන්න එක නතර කරන්න. ඔබ ඉගෙන ගන්න දවස මට හරියටම කියන්න නතර කරන දවස මම වරදින් නැතුව කියන්නම් ඔබේ දියුණුව නතර වෙන දවස කවද්ද කියලා. ඔබ මට කිව්වොත් ඔබ ඉගෙන ගන්න එක නතර කරන්නේ කවද්ද කියලා මම වරදින් නැතුව කියන්නම් ඔබේ දියුණුව නතර වෙන දවස කවද්ද කියලා. මතක තියාගන්න ඔබේ දියුණුව නතර වෙන්නේ අපේ දියුණුව නතර හරියටම ඉගෙන ගන්න එක නතර කරන දවස. ඉගෙන ගන්න එක නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉගෙන ගන්න කිය ආපහු විශ්වවිද්‍යාලය ඇවිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න එක නෙමෙයි. අපි පවට පරිසරයෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි නොදන්නා දේවල් ගොඩාක් අපි අනිත් අයන් ඉගෙන ගන්න. පුංචි දරුවෙක්ගෙන් උනත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ නිසා have student mentality එක. මම ශාස්ත්‍රීය අධ්‍යාපනයේ ඉහටම ගිය කෙනෙක් ආචාර්ය උපාධිය ගත්ත කෙනෙක්. හැබැයි මම සලකන්නේ අපේ හාමුදුරනේ I am still schooling විදිහට. මට තියෙන ශිෂ්‍ය මානසිකත්වයක්. ඒ නිසා මම යන තැන
ඔව් දෙයක් ඉගෙන ගන්නවා. ඉස්සර කාලේ පිළිගත්තේ ගණිතය දන්නවා නම් භාෂාව දන්නවා නම් ඒක දක්ෂයෙක්. ගණිතය බැරි නම් භාෂාව දන්නේ නැත්නම් එයා මැට්‍රික් විදියට, මෝඩෙක් විදියට. ඔය අදහස බොරු කරමින් 1983 දී හොවර්ඩ් ගාඩ්නර් අලුත් න්‍යායක් ඉදිරිපත් කරනවා අධ්‍යාපන ශාස්ත්‍රයට. බහුවිධ බුද්ධි න්‍යායය කියලා. බහුවිධ බුද්ධි න්‍යාය කියන ගණිතය බැරුණාට කමක් නැහැ. භාෂාව බැරුණාට කමක් නැහැ. මෝඩෙක් නෙමෙයි. තවත් එකිනෙකට වෙනස් බුද්ධි වර්ග 7ක් තියෙනවා. සේරම 9ක් තියෙනවා. අපි හැම තුලම මේ බුද්ධි වර්ග 9ම තියෙනවා. 9 තියෙන්නේ හැම කෙනෙකු තුලම 9ම නැහැ. අඩු වැඩි වශයෙන් පිළිලා තියෙන්න පුළුවන්. ඒ නිසා මතේ තියාගන්න ඉස්සර කිව්වා ලෝවෙන් එක දෙයකට වෙයි සමතය කියලා. අද කියනවා එකකට වඩා වැඩි දෙයකට වෙයි සමතය. ඒ නිසා අනිත්‍යයෙන් ඉගෙන ගන්න පුළුවන් අපිට ගොඩක් දේවල්. ඒ නිසා ශිෂ්‍ය මානසිකත්වයේ ඇති කරගන්න. කාලේ හරස් වෙන සමම ඉක්මනින් කියන්නම් අනිත් තුන්වෙනි මූලධර්මය තමයි පැන්සල. ඔබ ලියනකොට වරදි. වැරදුනට කමක් නැහැ පැන්සල. වැරදුනත් ඔළුව පාවිච්චි කරන්න. මම ඔළුවේ හයි කරලා තියනවා. මොකක්ද? ඔව්. මකන කෑල්ලක්, ඉරේස කෑල්ලක්. මොන තරම් අපූර්ව කතාවක්ද. ඒ නිසා දරුවනේ ඔබ රැකියාව ලෝකෙට ගියාට පස්සේ වැඩ කරනකොට වරදි කමක් නැහැ ඒකට. කමක් නැහැ ඒකට. හැබැයි වැඩ කරන එක නතර කරන්න එපා. වරදිනවට නම් බය වෙන්න එපා. වරදිනවට නම් බය වෙන්න එපා. ඔබ වැරදුනත් කමක් නැහැ. ඔබ බය වුණත් කමක් නැහැ. අනිත් අය නම් බය කරන්න එපා දරුවනේ. ඔබ වරදිනවට බය නම් ඔබ තුළ කිසිම නිර්මාණශීලීත්වයක් ඇති වෙන්නේ නැහැ. නිර්මාණශීලීත්වයක් නැත්නම් ඔබේ දිනුවක් ඇත්තේ නැහැ, සමාජයේ දිනුවක් ඇත්තේ නැහැ, රටේ දිනුවක් ඇත්තේ නැහැ. ඔබ දන්නවා මුනිදාස කුමාරතුංගයන් කියපු කතාව. අලුත් දෑ නොතනන ජාතිය ලෝ නොනගී හිඟා කැම බැරි වුණු තැන ලගී ගයා මරගී. කිසිදු ජාතියකට කිසිදු සමාජයකට රටකට දියුණු වෙන්න බෑ, ඉදිරියටපත් වෙන්න යන්න බෑ. ඒ සමාජය අලුත් දේවල් හැදුවේ නැත්තම්. අලුත් දේවල් හදන්න නම් ඒ සමාජය නිර්මාණශීලී වෙන්න ඕන. නිර්මාණශීලීත්වයට තිබිය යුතු වැදගත්ම කොන්දේසි තමයි වරදිනුවට බය නොවීම. ඒ නිසා වරදිනුවට නම් බය වෙන්න එපා. වරදිනුවට නම් බය කරන්න නැතේ. මම මේ කියන්නේ හිතාමතා කරන වැරදි නෙමෙයි. හිතාමතා කරන වැරදි කිසිදු ශිෂ්ට සමාජයක් අනුමත කරන්නේ නැත. ඒව කරන්න ලෑස්ති වෙන්න එපා. හැබැයි වැඩ කරනකොට වරදින්න පුළුවන්. ඔබ කියනවනම් ඔබ මේ දක්වා ආපු ගමනේදී ඔබ නම් කිසි දවසක වැරදිලා නැහැ කියලා ඔබ කියනවා නම් මේ දක්වා මම ආපු ගමනේදී මම නම් කවදාවත් වැරදිලා නැහැ කියනවනේ. ඒක නියම අදහස ඔබට වැරදිලා නැහැ කියන එක නෙමෙයි. ඒක නියම අදහස ඔබ කිසි දවසක අලුත් දෙයක් කරන්න උත්සාහ කළා නැහැ කියන එක. ඒ නිසා මතක තියාගන්න වැටෙනවා කියන්නේ පරාද වෙනවා නෙමෙයි දරුවනේ. පරාද වෙනවා කියන්නේ වැටිච්ච විදිහට හිටියොත්. අපි වැටුණාට කමක් නැහැ, නැකිලා වැලි පිහදගෙන ආපහු යන්න ඕන. මට කියන්න බලන්න මේ ලෝකේ වෙනස්කම මිනිස්සු ජීවිතේ ජයගත්ත මිනිස්සු සාර්ථකත්වයට පත් වෙච්ච මිනිස්සු මහා පරිශ්‍රකයෝ මහා උගත්තු ව්‍යාපාරිකයෝ ගත්තත් මට එක උදාහරණයක් කියන්න. එක දවසක වැටිච්ච නැති කෙනෙක් කිසිම තැනකින් හොයාගන්න බෑ. විශ්වවිද්‍යාලයේ මහා ප්‍රඥා ඇල්බර්ට් අයින්ස්ටයින් ෆස්ට් ටයිම් කැම්පස් යන්න බැරි වුණා. දෙවෙනි පාර තමයි විශ්වවිද්‍යාලය ගියේ. දෙවෙනි පාර විශ්වවිද්‍යාලය කියලා කරන්න ආසාව තියෙන ජියෝග්‍රැෆි. ජියෝග්‍රැෆි කරන ලකුණු මදි. තෝරගන්න ඕනේ ගණිත සහ භෞතික විද්‍යාව. ගණිත සහ භෞතික විද්‍යාව තෝරගත්තේ උපාධිය අරන් ගුරුපත්තියමක් ගන්න. කිසි කෙනෙක් ගුරුපත්තියමක් දුන්නේ නැහැ. පේටන් ඔෆිස් එක පේටන් ලිපිකරුවෙක් විතර වැඩ කළේ. එහෙම වැඩ කළාට ඊට දශකයකට වඩා අඩු කාලයක් තුළ එක විශ්වවිද්‍යාලයක නෙමෙයි විශ්වවිද්‍යාල කීපයකම මුල් පුටුවේ වාඩි වෙන්න හැකියාව ලැබුණා. ඒ ඇල්බර්ට් අයින්ස්ටයින්. අප දන්න ඉතිහාසය තුළ මේ ලෝකෙට වැඩිම නවෝත්පාදන ප්‍රමාණයක් ඉදිරිපත් කරපු මහා ඉංජිනේරුවරයා මහා උගතා වියතා නිර්මාපකයා තමයි තෝමස් අල්වා එඩිසන්. නවෝත්පාදන 1009 පේටන් බෞද්ධ 1000කට වඩා තියෙනවා. හැබැයි විදුලි බල්බය හොයාගන්න ගිය ගමනේදී කීපාරක් අසාර්ථක වුණාද? කතාවල සඳහන් වෙනවා 10 වාරයක් අසමත් වුණා කියලා. හැබැයි ඕකෙන් ඇහුවාම ඇත්තද මේ 10 වාරයක් අසමත් වුණා කියන්නේ ඇත්තද කියලා ඇහුවාම මොකද්ද ඔහු දීලා තියෙන පිළිතුර? කිසි දවසක කියලා තියෙනවද ඔහු 10 වාරයක් අසමත් වුණා කියලා? නෑ කිසි දවසක් කියලා නෑ. ඒ වෙනුවට මොකද්ද ඔහු කියන්නේ? නෑ මම 10 වාරයක් අසමත් වුණා නෙමෙයි 999 වාරයක් ගිය පාර වැරදි බව ඉගෙන ගත්තා. මම පාඩම් 999ක් ඉගෙන ගත්තා. මේවා අනිත් අය දන්නේ නැහැ. දැන් මම දන්නවා බල්බ් එකක් වැඩ කරන්නේ නැති 999 විදිහක්. Winning is earning, falling is learning. ඉනිසා වර්ධිනවට බය වෙන්න එපා, වර්ධිනවට බය කරන්නත් එපා. පිටාවිතුමා දන්නේ නැති ජපානයේ මිනිස්සු අතර තියෙන හරි අපූර්ව කියමනක්. කෙනෙක් මානසික වැටුනහම වැඩක් කඩාකප්පල් වුණාම අරමුණක් ඉටුන්නේ නැති වුණාම නිතරම කියන කතාවක් තියෙනවා නනා ඔචුරු යාओකි කියලා. නනා ඔචුරු යාओකි. නනා කියලා කියන්නේ ජපාන් වලින් හතට, ඔචුරු කියලා කියන්නේ වැටෙනවා කියන එක. යා කියන්නේ අට, ඔකිරු කියන්නේ නැගිටිනවා කියන එක. ඒකේ නියම අදහස් තමයි හත් පාරක් වැටුණාට කමක් නැහැ, අට පාරක් නැගිටින්න පුළුවන් නා. හත් පාරක් වැටුණාට මොකද අට පාරක් නැගිටින්න පුළුවන් අපි ජයග්‍රහණය කරලානේ. නේද? ඔබ දන්නවා මට වඩා හොඳින් දන්නවා බොක්සිං ක්‍රීඩා. බොක්සිං ක්‍රීඩාවේදී ක්‍රීඩකයෝ ක්‍රීඩා කරනකොට පහර කහගෙන සමහර ක්‍රීඩකයෝ අද වැටෙනවා. බිම වැටෙනවා. හැබැයි බොක්සිං ක්‍රීඩාවේදී වැටුණ කියන්නේ පරාදයි කියන එකද? බොක්සිං ක්‍රීඩාවේ වැටෙනට පරාදයිද? නෑ වැටෙනට පරාද වෙන්නේ නැහැ. පරාදයි කියලා කියන්නේ නැගිටින්න බෑ කිව්වොත්. නේද? ඒ නිසා වැටිච්ච නැති කෙනෙක් නැහැ. මතක තියාගන්න දරුවනේ අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයේ විරුද්ධ පදේ නෙමෙයි. failure is not the opposite of success. නේද? failure කියලා කියන්නේ සාර්ථකත්වයේ කොටසක්. සාර්ථකත්වය හොයාගෙන යන ගමනදී අනිවාර්යයෙන්ම අසාර්ථකත්වයටපත් වෙන්න පුළුවන්.
වැඩි ඈතක යන්න එපා. ඔබේ ඩික්ෂනරි ගන්නකො. ඩික්ෂනරි බලන්නකො. ඩික්ෂනරියේ ෆේලියර් කියන වචනේ එන්නේ පිටායතුමනේ සක්සස් කියන වචෙන්ට කලින්නේ. එහෙම නෙමෙයිද? නේද? ඒකනේ ඇත්ත. නේද? ඒ නිසා දරුවනේ වරදිනවට බය වෙන්න එපා. වරදිනවට බය කරන්න එපා. ඔස්කා වයිල් කියනවා ඔබ ඔබේ ඉලක්ක ඉටු කරගන්න යන ගමනේදී ඔබේ අරමුණ ඉටු කරගන්න යන ගමනේදී ඔබට බාධක හමුනේ නැත්නම් ප්‍රශ්න හමුනේ නැත්නම් ගැටලු පැන නැග්ගේ නැත්නම් දෙපාරක් හිතලා බලන්න ඔබ යන පාර හරිද කියලා. ඒකෙන් මොකද්ද කියන්නේ? අනිවාර්යයෙන්ම අපි ඉලක්ක ඉටු කරගෙන යන ගමනේදී ප්‍රශ්නේ ගැටලුවේ අඩුපාඩුවේ ඇද වැටේ. එහෙම නොවුනොත් තමයි ප්‍රශ්නේ. හොඳයි. ඒ වගේම තවත් පුංචි දෙයක් අපිට තියෙනවා මේ මූලධර්මයේ ගන්න. පැන්සලක දිග සාමාන්‍යයෙන් කොච්චරක් විතර වගේද? පැන්සලක දිග සාමාන්‍යයෙන් අඟල් 6ක් 7ක් අඟල් 8ක් විතර ඇති. හොඳයි. පැන්සලක දිග අඟල් 8ක් ඇති. අපි කියමු අඟල් 8යි කියලා. හොඳයි. ඕකේ හයි කරලා තියෙන ඉරේසර් එක මකන කෑල්ලේ දිග කොච්චරක් වගේද? අඟල් 8ක්? අඟල් 8ක්? නැහැ එහෙනම්. අඟල් භාගයක්. ඇයි අඟල් 8ක් දිග පැන්සලකට අඟල් 8ක් දිග මකන කෑල්ලක් ඉරේසර් හයි නොකළේ? හේතුවක් තියෙන්නේ බෑ. මොකක්ද හේතුව? පැන්සල ලියනකොට වරදී වැරදුනාට කමක් නැහැ. ඔළුව පාවිච්චි කරලා මකන්න දාන්න. හැබැයි පැන්සල ලියන හැම එකක්ම මකන්න වෙන එකක් නැහැ. ලියන හැම එකක්ම මකන්න වෙනවා නම් මට අඟල් 8ක් දිග පැන්සලකට අඟල් 8ක් දිග මකන කෑල්ලක් හයි කරන්න වෙනවා. මොකක්ද මේ? ධනාත්මක ආකල්පය. දරුවනේ ඔබට නැතිවම බැරි දෙයක්. කාලේ හරස් වෙනවා මගේ ජනප්‍රිය මහතුරුකාව කතා කරන්න. ඔව් දරුවනේ ඒක තමයි પાස්පෝර්ට් එක. ඔබට ආචාර්ය උපාධි එකක් නෙමෙයි දෙකක් නෙමෙයි 10ක් තිබුණත් ඒකෙන් සත පහකට වැඩක් නැති වෙයි. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයි. ඍණාත්මක ආකල්ප තියෙනවා නම්. ඒ නිසා දරුවනේ දකින්න හැම දෙයක් දිහාම සුබවාදීව අහස කඩන් වැටුණත් මට නම් වාසියක් තියෙන මට නම් ප්‍රයෝජනයක් තියෙනවා. අහස කඩන් වැටෙන්නේ නැහැ කීයටවත්. නේද? හැබැයි වැටුණත් මට නම් ප්‍රශ්නයක් නැහැ. සෑම කළු වලාකුළුකම තියෙන රිදි රේඛාවක්. ඒක දකින්න. ප්‍රශ්න නැත්තේ කාටද? අඩුපාඩු නැත්තේ කාටද? හැබැයි જાතියක් විදිහට පිටායතෝනි අපි හරි කැමති ප්‍රශ්න ගැන කතා කරන්නේ. අපි හැමදාම කතා කරන්නේ ප්‍රශ්න රටේ ප්‍රශ්න. කවුද අපි උත්තර ගැන කතා කරන්නේ? අපි ඔය කාලේ අපි විසඳුම් හොයන දැම්මනම් අපිට ප්‍රශ්නයක් මේ දක්වා ඉතුරුලා නැහැ. අපි හරිම ආසයි හරිම රසවත් කර අතිනුත් දාලා ප්‍රශ්න ගැන කතා කරනවා. නැහැ. ඒ ගොඩට වැටෙන්න එපා. ඔබ උත්තර හොයන ගොඩට වැටෙන්න. උත්තර හැම ප්‍රශ්නයකටම සමහර කෙනා සමහර ප්‍රශ්නවලට උත්තර නැහැ කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. Lock manufacturers never manufacture lock without a key. At the time lock is made key also made. Lock හදන අය padlock හදන අය පිටාත්තුමනේ හදන්නේ යතුරු හදන්නේ lock එක හදනකොටමයි. කිසිම දවසක lock එකක් padlock එකක් යතුරක් නැතුව හදන්නේ නැහැ. අපි hardware එකට ගිහලා padlock එකක් දෙන්න කියලා කිව්වොත් දෙන්නේ lock එක විතරක් නෙමෙයි යතුරක් දෙනවා. අන්න ඒ වගේ තමයි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒකට උත්තරයක් තියෙනවාමයි. ප්‍රශ්නයකට උත්තරයක් නැත්නම් ගැටලුවකට උත්තරයක් නැත්නම් ඒකේ නියම අදහස ඒකට උත්තරයක් නැහැ කියන එක නෙමෙයි. ඔබ අලුත් විදිහට හිතන්න, වෙනස් විදිහට හිතන්න, නිර්මාණශීලී විදිහට හිතන්න. ඔබ තවමත් හිතන්නේ අපි අතීතයේ මිනිස්සු හිතපු විදිහටම නම් ඔබට ලැබෙන්නේ ඒ අයට ලැබුණු විසඳුම්මයි. ඔබ තවමත් හිතන්නේ සම්ප්‍රදායික විදිහට නම් ඔබට ලැබෙන්නේ සම්ප්‍රදායික විසඳුම්මයි. ඔබ හිතන්නේ පාරේ ඇවිදගෙන යන මිනිස්සු හිතන විදිහට නම් ඔබට ලැබෙන්නේ ඒ අයට ලැබෙන විසඳුම්මයි. හැබැයි ඔබ අලුත් විදිහට හිතුවත්, වෙනස් විදිහට හිතුවත්, නිර්මාණශීලී විදිහට හිතුවත් ඕන තරම් අලුත් විසඳුම් ඔබට හොයාගන්න පුළුවන්. ඒ නිසා විසඳුම් හොයන ගොඩට එකතු වෙන්න. ධනාත්මකව හිතන්න. තමන්ගේ ජීවිතය ගැන ධනාත්මකව හිතන්න. තමන් ගත්ත අධ්‍යාපනය ගැන ධනාත්මකව හිතන්න. තමන්ගේ දෙමව්පියෝ ගැන, තමන්ගේ ගුරුවරු ගැන, තමන්ගේ විශ්වවිද්‍යාලය ගැන විශේෂයෙන්ම දරුවනේ ඔබ රැකියාව ආයතන යනවා නම් තමන් වැඩ කරන ආයතනය ගැන ධනාත්මකව හිතන්න. තමන්ගේ රැකියාව ගැන ධනාත්මකව හිතන්න. හැම දෙයක් ගැන සුබවාදීව හිතන්න. ඉතින් සමහර විට සත්‍යයක නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි එහෙම හිතන එකේ නම් වාසියක් තියෙනවා. මනසේ බලය, මනසේ ශක්තිය තරම් ප්‍රබල ශක්තියක් තියෙන දෙයක් මේ ලෝකයේ තියෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ ආචාර්ය බෞතෝනේ. ඒ නිසා ඔබට මනස ශක්තිමත් කරගන්න මොනවද කරන්න පුළුවන්? ඒ ඕනෑම දෙයක් ඔබ කරගන්න නේද? ඒ නිසා නොපෙනෙන බලවේග උට පිහිට පැතීම ඉගෙනගත්ත ඔබට වටිනා තරම් දෙයක් නොවේ. නිසා ඔබ ගැන විශ්වාස කරන්න. ඔය කාට බැරුණත් මට පුළුවන් කියන අදිෂ්ඨානය ගන්න ඔබට පුළුවන්මයි. හොඳයි. හතරවෙනි මූලධර්මය තමයි පැන්සල ඔබේ රාජකාරිය තමයි ලියන එක. ඔබේ රාජකාරිය තමයි ලියන එක. ඒ නිසා කොහේ ගියත් කමන්නේ පැන්සල කියවන්න පුළුවන් තරම් වටිනා යමක් සටහන් කරලා එන්න. නේද? ඒ නිසා ඔබ වැඩ කරන පරිසරයේදී අවුවද වැස්සද පින්නද හිම වැටෙනවාද කියලා බල ඉන්න එපා. ඔබ රාජකාරිය දේවකාරියට වඩා වැදගත්. ඔබේ ගනුදෙනුව තියෙන්නේ ඔබත් ගනුදෙනු කරුවොත් අතර නෙමෙයි. මතේ තියන ඔබේ ගනුදෙනු තියෙන්නේ ඔබත් දෙවියොත් අතර කියලා කතාවක් තියෙනවා. බලාගෙන ඉන්නේ. ඒ නිසා ප්‍රවේශමේ
හොඳයි. එහෙමනම් දරුවනේ ඔව් රැකියා කරන්නේ කොහේද මොන පරිසරයක්ද මොවගේ තැනක්ද කියලා බලන්න එපා. රාජකාරිය. පිට ඇතුමනේ ජපානයේ ඉඳදී මගේ ප්‍රථම අත්දැකීමක් උදේ නැකිලා බලනකොට ජනේලේ මුළු පළාතම සුදු පාටට සුදු රෙද්දකින් වගේ වැහිලා තිබුණා. සම්පූර්ණයෙන්ම රෑ හිම වැටිලා හිම වැටෙන සද්දය ඇහෙන්නේ නැහැ. හැබැයි වැටෙනවා. මීටරයක් විතර උසට වැටලා තියෙන්නේ. පුදුම සතුටක් දැනනා හේතු දෙකක් නිසා. එකක් හිම දැකපු පළවෙනි දවස, දෙවෙනි සතුට තමයි අද පාරවල් යට වෙලා සම්පූර්ණයෙන් හිමෙන්. ඒ නිසා වාහන වලට එහෙම යන්න බෑ, මිනිස්සු යන්න බෑ. අද කැම්පස් එක නිවාඩු දෙයි කියලා ලොකු සතුටක් දැනෙනවා. දෙවෙනි සතුට තියෙන්නේ පුංචි වෙලාවයි. මෙන්න මිනිස්සු හිම කබා ඇදගෙන ඔව් චේරම් බූට් දාගෙන අර හිම අයින් කර වැඩට යනවා. ඒ නිසා හිම වැටෙනවා කියලා, හරිකේන් කියලා, සුනාමි කියලා එහි නිවාඩු දෙන්නේ නැත. හොඳයි. රාජකාරිය. අවසාන කරුණ. වැදගත්ම කරුණ. ඔබ පිළිපැදිය යුතු අනිත් අර කලින් කියපු මූලධර්ම හතරම අමතක කරන්න. හැබැයි මේක නම් අමතක කරන්න එපා. මොකක්ද හතරවෙනි එක? පස්වෙනි එක. ඒක තමයි පැන්සල ඔබේ වටිනාම දේ තියෙන ඔබේ අභ්‍යන්තරේ. පැන්සලේ අභ්‍යන්තරේ මොකද්ද තියෙන්නේ? ලියන මින්රං කූරනේ. ඒකනේ ලියවෙන්නේ. මින්රං කූර නොතිබුණා නම් අපි ඕක ළඟ තියාගන්නවද? කොච්චර ලස්සනවත් දැකලා ලස්සනට ගනි. හැබැයි ළඟ තියාගන්නේ නැහැ. නේද? අන්න ඒ වගේ තමයි ඔබේ අභ්‍යන්තරය. නේද? සෝරත හමුදුරේ දා කිව්වේ ඒක. ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා ඔබ සාර්ථක සේවාදායකයෙක් නෙමෙයි වෙන්න ඕන. සාර්ථක නිලදරුවෙක් නෙමෙයි, නිලධාරිනියක් නෙමෙයි වෙන්න ඕන. ඔබ සාර්ථක පුද්ගලයෙක් නෙමෙයි වෙන්න ඕන. ඔබ සාර්ථක වුණා කියලා අනිත් අයට ඇති වැඩේ මොකක්ද? ඒ අයට වැඩක් නැහැ. නේද? ඒ ප්‍රයෝජන ඔබට. ඒ නිසා ඔබ සාර්ථක පුද්ගලයෙක් නෙමෙයි වෙන්න ඕන. සාර්ථක සේවාදායකයෙක් නෙමෙයි වෙන්න ඕන. ඔබ වටිනාකමක් ඇති සේවාදායකයෙක් වෙන්න. ඔබ වටින්න ඕන. ඔබේ හාම්පුතාට වටින්න ඕන. ඔබ වටින්න ඕන. ඔබේ ආයතනට වටින්න ඕන. ඔබත් එක්ක එකට වැඩ කරන අනිත් අයට වටින්න ඕන. ඔබේ ගනුදෙනුකරුවන්ට වටින්න ඕන. ඔබේ සප්ලයර්ස්ලට වටින්න ඕන. ඒ නිසා රහස තමයි දියුණුවේ රහස. විශේෂයෙන් වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයේ රහස තමයි දරුවනේ මත තියාගන්න. ආයතනයට නැතිවම බැරි සේවකෙක් වෙන්න. ආයතනයට නැතිවම බැරි සේවකෙක් දෙන්න. කීයක් හරි වැඩි කළා හරි තියාගන්න උත්සාහ කරයි. ඒ නිසා ඒක නම් ඔබ හදවත පෝෂණය කරගන්න ඕන. ජී ක්‍රිෂ්ණමූර්ති මහත්මයා කියනවා පුද්ගලයෙක්ව හදනකොට, පුද්ගලයෙක් සංවර්ධනය කරනකොට අපි ඔළුව සහ හදවත දෙකම හදන්න එකට. ගුරු බවතුනේ හදවත පෝෂණය කරන්න බැරි නම් ඔළුව විතරක් හදන්න යන්න එපා. අපි හදවත හදන්නේ නැතුව කෙනෙක්ගේ ඔළුව විතරක් හැදුවොත් අපි හදන්නේ උගත් මහත්මයෙක් නෙමෙයි, උගත් රාක්ෂයෙක්. ඒ නිසා ඒ භයානක පෞකාරකමේ කොටස්කරුවෙක් වෙන්න එපා. මම කැමතිත් නැහැ. ඒ නිසා අපි හදවත පෝෂණය කරන දවල් හදන්න ඕන. මම හිතනවා ඔබේ පීටි දරුවන් සිළු දෙනාගෙන් වගේ හදවත් පෝෂණය වෙලා තියෙන්නේ. අපිට නිතර දෙල කතා කරනවා, ප්‍රශ්න අහනවා, අපි අදහස් ෂෙයා කරගන්නවා. අපිට දැනලා තියෙනවා, හැංගිලා තියෙනවා. ඉතින් අද දින ඔබ වගේ වාසනාවන්ත පිරිසක් ඉදිරියේ මේ වගේ දේශනයක් කරන්න, කතාවක් කරන්න ආරාධනා කිරීම ගැන විශේෂයෙන් පීඨාතුමාට බෙහෙවින් ස්තුතියි. ඒ වගේම මට ආරාධනා කළේ ඔබතුමාලා දැනුම මත මයුරුමිස් මෙතන ඉන්නවා ඇති මයුරුමිස්. ඔව් මයුරුමිස්ට බෙහෙවින් ස්තුතියි. අවසාන වශයෙන් ඔබේ පරිශ්‍රණ දිනය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනාවක් එකතු කරමින් මම මෙහිම සමුගන්න කැමතියි. පිටාත්වෙනි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ තියෙන ලොකු පතොක් ගහක්. මම අහලා තියෙන කතාවක් දැකලා නැහැ. ඒ පතොක් ගහේ ලොකු පතොක් කොළ තියෙනවලු. විශ්වවිද්‍යාලයට කණ්ඩායමක් ඇහිලා විශ්වවිද්‍යාලේ ඉගෙනගෙන ඒගොල්ලෝ පිටවෙලා යනකොට අපි හාමුදුරනේ තමන්ගේ නමයි ගමයි ලියනවලු එක කොළයක. එක කොළයක් හොඳටම ඇතිලු තමන්ගේ නමයි ගමයි ලියන්නේ. ඒ තරම් ලොකුයි කොළ. ඉතින් ඒගොල්ලෝ තමන්ගේ නමයි ගමයි ලියලා ඒගොල්ලෝ පිටවෙලා යනවලු. ඊට පස්සේ ඒ කොළේ හැකිලෙනවා, ඒ කොළේ වැටෙනවා. ඊට තව කොළයක් එනවලු. ඊට පස්සේ ආපු කණ්ඩායම තමන්ගේ නමයි ගමයි ඒකේ ලියනවලු. ඒගොල්ලොත් පිටවල යනවා, ඒකොලෙත් හැකිලෙනවා, ඒකත් වැටෙනවා. ඊට පස්සේ තව කොලයක් යනවා. ඉතින් මේක දිගින් දිගටම සිදුවන ක්‍රියාදාමයක් කියලා මම අහලා තියෙනවා. ඉතින් ওই අදහස අරගෙනද දන්නේ නැහැ. ගාල්ලේ අජිත් කියන කවියා හරි අපූර්ව නිර්මාණයක් කරනවා ඒ සම්බන්ධයෙන්. මට හිතුනේ ගාල්ලේ අජිත් කියන කවියාගේ නිර්මාණය හෙට දින වැඩ ලෝකයට පියමන් කරන්න බලාපොරොත්තු වෙමින් සිටින ඔබේ මේ නවක තරුණ විද්‍යාර්ථීන්ට හරි අපූර්වට ගැළපේ නැත්නම් සැසඳෙයි කියලා. ඉතින් ගාල්ලේ අජිත් කියන කවියාගේ නිර්මාණය සමගින් ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් මම ඔබේ මේ විදිහට සමුගන්න කැමතියි. ගාල්ලේ අජිත් කියන කවියා කියනවා මෙහෙම. එදත් දක්ෂයෝ සිටිය සර්ම පැහැ සසරෙහි පුරුද්දෙන්
ඇස්වහක් නැහැ. අදත් එහෙමයි. හෙටත් මේ තැන් හිස් නොවෙද්දෙන්. පුදන අය පුදද්දෙන්, දොස් කියන අය කියද්දෙන්, කොළ වැටෙන විට, ගස් වැටෙන විට, පැල හැදෙද්දෙන්, දළු දමද්දෙන්, මල් පිපෙද්දෙන්, ගෙඩි හැදෙද්දෙන්. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.